ආයිබෝවන් කියලා පිළිගන්නවා ස්ටඩි ටිප්ස් CMR YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශ විසින් උසස් පෙළ සිසුන් සඳහා ලබා දෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සම්බන්ධව. 10 වන කණ්ඩායම බඳවා ගැනීම සඳහා ආයුධම් පත්‍ර නොවැම්බර් මාසේ 1 වෙනිදා ඉඳලා කැඳවනවා. ඒ පිළිබඳව විස්තර තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. වීඩියෝ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න අපි මේ වෙද්දි WhatsApp channel එක නිර්මාණය කරලා තියෙනවා. ඒකට අදාළ link එක description එකේ දාලා තියෙනවා. අනිවාර්යෙන් ඒකත් follow කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. Study tips with CMR. 10 වන කණ්ඩායම හරහා ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් 2022 2023 2024 වර්ෂවලදී අපොසොසස් පෙළ විභාගයේ සමාජ සිසුන් සඳහා පමණයි. ආයුධම් පත්‍රය ඉදිරිපත් කිරීම නොවැම්බර් 1 වෙනිදායින් පස්සේ ඔයගොල්ලන්ට www.studentloans.mohv.gov.lk වෙබ් අඩවිය හරහා සිදු කරන්න පුළුවන්. ඒ වගේම උපාධි පාඨමාලා පිළිබඳ විස්තරත් ඔයගොල්ලන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට මේ වෙද්දි පැරණි අත්පොත ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒක ඩවුන්ලෝඩ් කරන විදිහ වීඩියෝ එකේ ඉදිරියේදී කතා කරමු. ඒ වගේම මේ උපාධි පාඨමාලා සම්බන්ධව තෝරා ගැනීමේ නිර්ණායකයන් ගැන කතා කරොත් නිර්ණායකයන් කිහිපයක් පදනම් වෙනවා වා මේ උපාධි පාඨමාලාව සඳහා තෝරා ගැනීම සඳහා. පළවෙනි නිර්ණායක තමයි ආයුධම්කරුවන් විසින් සපයා යුතු අවම සුදුසුකම්. ඒ වගේම උපාධි පාඨමාලාව සඳහා ආයුධම්කරුවන් විසින් සඳහන් කර ඇති ප්‍රමුඛතා අනුපිළිවෙල. ඒ වගේම අදාළ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන විසින් එක් එක් උපාධි පාඨමාලා සඳහා ප්‍රදානය කොට ඇති ආසන ධාරිතාවය. ඒ වගේම ලැබී ඇති ආයුධම් පත්‍ර සංඛ්‍යාව අදාළ ආයතනයේ එක් එක් උපාධි පාඨමාලා සඳහා වන ආසන ධාරිතාව ඉක්මා යන විටදී ආයුධම්කරුවන් උසස් පෙළ විභාගයේදී ලබාගත් ඉසෙඩ් ස්කෝර් එක මත තේරීම් සිදු කරනවා. උදාහරණයක් විදිහට එක් උපාධි පාඨමාලාවක් සඳහා විශාල ප්‍රමාණයක් ආයුධම් පත්‍ර යොමු කරලා තියෙන අවස්ථාවක වාගේ ඉසෙඩ් ස්කෝර් එක අනුව තමයි ඔයාලට උපාධි පාඨමාලාව ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ වගේම ආයුධම් පත්‍ර යොමු කරන්න ඔයගොල්ලන්ට මාසික කාලයක් දෙනවා. නොවැම්බර් 1 වෙනිදා ඉඳලා නොවැම්බර් 30 වෙනිදා වෙනකන් ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම උපරිම ණය ප්‍රමාණය ලක්ෂ 15ක් දක්වා ලබා දෙනවා. ඒ කියන්නේ ප්‍රයිවට් කැම්පස් එකක ඔයා තෝරගන්න උපාධි පාඨමාලාව ඔයගොල්ලන්ට ලක්ෂ 15කට හැදෑරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය ගැන කතා කරොත් ඔයගොල්ලන්ට සම්පූර්ණ ණය කාල සීමාව වසර 12ක්. ඒ සඳහා වන පොලිය රජය විසින් ගෙවනු ලබනවා. ඒ වගේම ඔයා ඩිග්‍රී එක ඉවර කළා. ඔයාට තව අවුරුද්දක කාලයක් දෙනවා රැකියාවක් හොයාගන්න. එතනින් පස්සේ තමයි ඔයා මේ ණය මුදල ගෙවන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මේ සඳහා වෙන සුදුසුකම් ගැන කතා කරොත් 2022 2023 2024 වර්ෂවලදී අපොසොසස් පෙළ විභාගයට පෙනී ඉඳලා අනුමත විෂයන් 3ක් සඳහා තෙවරකට වැඩි වාර ගණනකදී අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ 3ක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒත් එක්කම ඔයා අපොස උසස් පෙළ විභාගයේදී සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා අවම වශයෙන් ලකුණු 30ක් ලබාගෙන තියෙන්න ඕනේ. ඊට අමතරව අපොස උසස් පෙළ විභාගයේ ජෙනරල් ඉංග්‍රීසි වලට S සාමාර්ථයක් හෝ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාවට S සාමාර්ථයක් ලබාගෙන තියෙන්න ඕනේ. ඊට අමතරව ආයුධම්කරුවන්ගේ වයස අවුරුදු 25ට අඩු වෙන්න ඕනේ 2025 11 වෙනි මාසේ 30 වෙනි දිනට. මේ දේවල් තමයි මූලික සුදුසුකම් විදිහට ඔයගොල්ලෝ සම්පූර්ණ කරන්න ඕනේ. අපි බලමු මේ පිළිබඳව වැඩි විස්තර. Ministry of Education Higher Education එක යටතේ තියෙන student loan page එකෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකෙදී ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට හදාරන්න පුළුවන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් සහ ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ඔයගොල්ලන්ට ඔෆර් කරන ඉන්ස්ටිටියුට් සහ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වල ඩියුරේෂන් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න කලින් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගැන හොඳට දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම ඔයාගේ සුදුසුකම් වලට ඇප්ලයි කරන්න පුළුවන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් මොනවද කියන එක පිළිබඳවත් ඔයාලට අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වල රැකියාව වෙළඳපොළ ගැන ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද ඔයා ණය මුදලකින් තමයි ඉගෙන ගන්න. ඔයා මේ ඩිග්‍රී එක නිම කිරීමෙන් පස්සේ අවුරුද්දක් කාලෙකින් පස්සේ රැකියාවකට ඇතුළත් වෙලා ඔයා මේ ණය මුදල ගෙවාගෙන යන්න ඕනේ. එතකොට ඔයාට ඩිග්‍රී එක ඉවර කරලා අවුරුද්දක කාල සීමාවක් ඇතුළත රැකියාවක් හොයාගන්න නම් ඔයා රැකියාව වෙළඳපොළ ඇතින් හොඳ ඉල්ලුමක් තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තෝරගන්න ඕනේ. නැත්නම් ඔයාට ණය මුදල ගෙවාගෙන යන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා තෝරගන්න කලින් මේ වෙද්දි ජොබ් මාකට් එක ගැන හොඳට ඇනලයිස් කරලා ඒ වගේම ඔයාගේ සුදුසුකම් වලට යන්න පුළුවන් හොඳම උපාධි පාඨමාලාවට ඔයා අනිවාර්යයෙන්ම යොමු වෙන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මේ විදිහට වෙබ්සයිට් එකට ඇවිල්ලා මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට ඊ අවුරුද්දට අදාළ හෑන්ඩ්බුක් එක ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ විදිහට ඔයගොල්ලන්ට භාෂා තුනෙන්ම හෑන්ඩ්බුක් එක පෙන්නනවා. ඔයා මෙතනින් කැමති භාෂාවට ඔයාලට පහසු භාෂාවකින් හෑන්ඩ්බුක් එක ඩවුන්ලෝඩ් කරගන්න මේ ගිය අවුරුද්දේ හෑන්ඩ්බුක් එක. මේකේ තියෙනවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වලට යන මුදල සහ
ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඔයගොල්ලන්ට හදාරන්න තියෙන මොඩියුල් හැම එකම මේ handbook එක හරහා ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා ඇප්ලයි කරන්න කලින් මේ හරහා ඔයාට හොඳ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ දේවල් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකේ ඇප්ලිකේෂන් නොවැම්බර් 1 වෙනිදා ඕපන් කරපු ගමන් අපි මේකට ඇප්ලයි කරන විදිය සහ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් පිළිබඳව ඔයාලට විස්තර අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. අපේ channel එක දිගටම subscribe කරලා තියාගන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.